මෙල බං නාමලයා ඉන්නවා. ඉතින් පෙන්නන්න නාමලයා. පට්ට සින්න එකකෝ. මූකේ උයන් කන්නත් විතර මූ කෑවතියකෝ බඩ යනවා. අවුරුදු ගානක් බඩ යනවා. මොකද මූර කාපුවට. වේ එක කියන්නේ නියාවේ වෙන කල් කේස් එකක් කියන්න ආයේ. උඹලා දන්නද අර දිලිප් ජයවීර කියලා ඉන්න එකේ හොරෙක් දඩ හොර ගෙඩියා. ඌ කියනනේ මේ ඌ මැරුවොතින් වෙඩි තියලා මරන්න නම් මනම් කියලා ඌ මරන්න කවුරුවත් දැහැ කියලා ඌම දන්නවා. මිනිස්සුත් දන්නවා. ඕක තමයි මතකද වලට එකපාරක් ඔක කිව්වා සිද්ධාර්ථ කියන්නේ වැඩෙද්ද සිද්ධාර්ථ කියන්නේ මොකෙද්ද උට ගෑනිත් එක්කත් ඉන්න බැරි වුණා. උට දරුවත් එක්කත් ඉන්න බැරි වුණා කියලා කියන්නේ. ඊට පස්සේ ඕක මොකෙද්ද කියලා කියන්නේ ඕක දිලිප් ජයවීර කියන ගොබ්බෑ තමයි. හරිද? ඌ දැන් කියනවා මේ අපට මරතරජන තියෙනවා අපටත් ආරක්ෂාව ඕනේ. අඩෝ දිලිප් ජයවීර තෝ මරන්න කවුරුවත් නැහැ. බලන්නර ඔය වගේ දොඩවල අර බුදුහාමුදුරන්ට නම් මනන් කියලා ජැක්සන් ඇන්තනියා මැරුණේ අලිය ගහලා. තෝ මැරෙන්නේ කොහොමද දන්නේ? හරිද? මොකද ඕවට කියපුවට සාප වදිලා තියෙනවා බර ගානකට. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමෙන් හරිද දිලිප්? ඔබට රොටියා කියන්න කවුරුවත් ඕනේ නැහැ. දිලිප් ජයවීර රොටියා. පව් බං උඹලා බං ඇයි බං ඔහොම වෙන්නේ? ඇයිද? අයියෝ බලා ඔක්කොම හොරගම් කරලා විපක්ෂ වලට බලගේ දෙරණ එක දාගෙන දෙරණ බලන්නේ නැහැ පුතේ කවුරුවත් දැන්. දෙරණ බලන්නේ නැහැ අර කුඩුකාරක කුඩු නාලිකාව බලන්නේ නැහැ හිරු. මොකද ඌ දාන්නේ ඔක්කොම නාමලාගේ හොඳ විතරයි. අඩෝ රොටියා දැන්වත් හැදියන් හොඳේ. නැත්තම් බඩ පොල් රොටියක් ගෑල්ලා කවනවා ගෙදරට ඇවිල්ලා.